කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අපි නම් හැමෝම හොඳින් ඉන්නවා. ඉතින් අද මම ඔයාලට හිතුවා අපේ වත්තේ ඉස්සෙල්ලාම කඩපු තිබ්බටු ටික මම හැදුවා. ඉතින් මම හදාගත්තේ කොහොමද කියලා පෙන්නන්න මම හිතුවා ඔයාලත් එක්ක වීඩියෝ එකක් කරලා බෙදාගත්තොත් හොඳයි කියලා. මාත් එක්ක දිගටම හිටපු කෙනෙක් නම් ඉතින් මේ තිබ්බටු කතාව දන්නවා. ඉතින් එහෙම නැති කෙනෙක් නම් අපේ channel එකත් එක්ක එකතු වෙලා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. තිබ්බටු ඉතින් අපි වෙනදටත් ගෙනලා හදලා තියෙනවා. නමුත් ඉතින් අද ඒකේ තියෙන විශේෂත්වය තමයි අපේ වත්තේම හැදිලා වත්තෙන් කඩාගත්තු තිබ්බටු ටිකක් තමයි ඉතින් අද මම හදන්නේ. ඒකේ ඉතින් අමුතුම හැඟීමක් තමයි තියෙන්නේ අර ගෙදර වත්තෙන් කඩාගෙන හදනකොට. ඊයේ හවස තමයි මම මේ තිබ්බටු ටික කඩන්නේ. දැන් අද පාන්දර තමයි මම මේක හදන්න ගත්තේ. තිබ්බටු ටික ඔය විදිහට පොන්චි ගෙඩිනේ ඒ ටික නටුවෙන් වෙන් කරලා හොදලා හොඳට ලිපේ තියන්න තැම්බෙන්න. ඊට පස්සේ අපිට ඒ තිබ්බටු මම මේ හදන්නේ තිබ්බටු මැල්ලුමක් හදන්න. එතකොට ඒකට කරවල මොනවා හරි එහෙම නැත්නම් හාල් මැස්සෝ කූනිසෝ උඹල කඩ ඒ මොනවා හරි එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ මුකුත්ම නැත්නම් නිකම්ම මලව ගන්නත් පුළුවන්. ඉතින් අර මොනවා හරි එකතු කරාම ඒකේ රස වැඩි. ඒ නිසා මම අද හාල් මැස්ස තමයි තිබ්බටු මැල්ලුමට එකතු කරගත්තේ. ඉතින් හාල් මැස්ස ටිකෙත් ඔලු කඩලා හාල් මැස්ස ටික සුද්ධ කරලා හොඳට සෝදලා එක පැත්තකින් තිබ්බා. ඒ අතරේ මම රයිස් කුකර් එකට අපිට උමනා කරන බත් ටික හාල් ටිකත් ලිපේ තියාගත්තා. දැන් ඔය පේන්නේ ඔයාලට තිබ්බටු ටික තැම්බිලා. ඉතින් තැම්බුණාට පස්සේ අපි ওই වගේ තිබ්බටු ටික පොඩ්ඩක් හැන්දෙන් පොඩි කරගන්න ඕනේ. මේ ටිකක් තද කරලා එහෙම පොඩි කරගත්තම ওই විදිහට පොඩි වෙනවා. එතකොට තිබ්බටු මැල්ලුම හදන්න අපිට තව ඕන වෙනවා පොල් ටිකක්. එතකොට සුදු ලූණු, කරපිංචා, රතු ලූණු තිබුණා නම් හොඳයි. මට එදා රතු ලූණු තිබුණේ නැහැ. මම ගත්තේ රට ලූණු. නමුත් රතු ලූණු දාන්න තියෙනවා නම් ඒක ඊට වඩා රසයි. එතකොට කරපිංචා ඒ ඔක්කොම එකට දාලා කොටා ගන්න. කොටලි ඉවර වෙලා ඒකට 3-5 කහ චුට්ට දාලා ලුණු ටිකකුත් දාලා අර ගාගත්තු පොල් ටිකක් දාලා එකට කොටා ගන්න. කොටා ගන්න හරි ගලේ අඹර ගන්න හරි අපි අර සම්බෝලයක් හදන විදිහට හදා ගන්න. හදලා ඒකත් පැත්තකින් තියාගන්න. ඔන්න ඉතින් දැන් අපි තිබ්බටු මැල්ලුම හදාගන්න ඕන කරන ඔක්කොම දේවල් ලෑස්ති කරගෙනයි තියෙන්නේ. එතකොට මම ඔයාලට කිව්වේ නැහැ අබ ඇට ටිකකුත් ඕනේ. මේ ඔයාලට පේන්නේ අබ ඇට ටිකක්. එතකොට දැන් අපි තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් රත් වෙන්න දාලා ඒ තෙල් රත් වෙන එකට අර හාල් මැස්ස ටික බැදෙන්න අරින්න. හාල් මැස්ස ටික බැදෙන්න ටිකක් තියලා ඔන්න එතකොට මගේ බත් එකත් ඉද්දිලා තිබුණා. බත් එකත් මම ඉතින් හොඳට කූරු ගාලා බත් එක නිවෙන්න ඇරියා. ඊට පස්සේ ඉතින් අර හාල් මැස්ස ටික බැදීගෙන එනකොට අපි අර සෝදලා තියාගත්ත අබෑට ටික ඒ තෙල් එකටම දාන්න ඕනේ. ලිපේ ගින්දරත් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ අබ ටික පුපුරනකොට අර අපි හදාගත්ත පොල් මැල්ලුම එකට එකතු කරන්න. එකතු කරලා හොඳට එක කලවම් කරලා මැල්ලුම චුට්ටක් මැලවෙන්න ඇරිලා අපි අර තඹගත්තු තිබ්බටු ටික හොඳට පොඩි කරගත්තු තිබ්බටු ටික ඔය මැල්ලුමට එකතු කරගෙන හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලට තව ටිකක් ලුණු රස මදි කියලා හිතෙනවා නම් ඔන්න ඒ වෙලාවෙදී ඔයාලට පුළුවන් ලුණු ටිකක් එකතු කරගන්න ඕගොල්ලන්ගේ රස අනුව.
ඉතින් දැන් අපි රසම රස තිබ්බට මැල්ලුම හදලා ඉවරයි. ඉතින් දැන් මම මේකත් එක්ක අද බත් වලට මාළුයි බීටුයි හදන්න හිතුවා. මාළුත් මිරිසට කිව්වට අපේ හස්බන්ඩ් ගොඩක් ආසයි මාළු මිරිසට හදලා ඒකට කිරිවක් කරලා. එතකොට මිරිස් පාටට හිටින්න අර කිරිවක් කරලා තියෙන මාළු හොද. ඉතින් එයා ගොඩක් ආසයි එහෙම කන්න. මං ඉතින් හිතුවා අද ඒ විදිහට හදනවා කියලා. ඊට පස්සේ ඊට අමතරව බීට්ටුව අපි. ඕක තමයි ඉතින් අද අපේ මෙනු එක උනේ. දැන් ඉතින් ඔන්න ටික ටික එළියත් වැටිගෙන ඉන්නේ. මම ඉතින් බබාලා ඉස්කෝලේ යන්නේ නැති හින්දා ගොඩාක් පාන්දර නැගිටින්නේ මේ දවස්වල. 5යි කාලෙට විතර වගේ තමයි මම නැගිටින්නේ. 5යි කාලෙට විතර වගේ. හස්බන්ඩ් ටික පරක් වෙලා යන හින්දා ඒ වෙලාව ඇති මට මං කලින් දවසේ මුකුත් කරලා තිබුණේ නැහැ. ඉතින් අද උදේ නැගිටලා තමයි හැමදේමත් කරගත්තේ. 6:45ට විතර වගේ මම මගේ උයන වැඩ ටික ඉවර කරගත්තා. ඉතින් ඔන්නෝම තමයි අපේ අද දවසේ මෙනු එක හැදුනේ. යමුකෝ බලන්න ඉතින් අපේ මේ පුංචි බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් අපි හදාගත්තු බත් එක. ඊට පස්සේ හරි තියෙන්නේ අපි හදාගත්තු බීට් එක. ඊට පස්සේ අපි හදාගත්තු රසම රස තිබ්බටු මැල්ලුම. ඊට පස්සේ තමයි මං හදාගත්තු අර මාළු කරි එක. පෙනුමෙන් නම් රස පාටයි නේද? රස පාටයි නෙමෙයි රසයි තමයි ඉතින්. දැන් ඉතින් හස්බන්ඩ් වැඩට යන වෙලාවත් හරි එයා උදේට කාලේ තමයි යන්නේ. උදේට කන්න බත් එකක් බෙදලා දීලා එයාගේ දවල් බත් එකත් බැඳලා ඊට පස්සේ ඉතින් අපිට රස බලන්න පුළුවන් මේ ගෑම එක. මේ කෑම වේලකින් ගොඩක් රස වෙන්නේ අපි ගෙදරම හදාගත්තු දෙයකින් ගෙදර වවාගත්තු දෙයකින් හදාගත්තු කෑමෙකුත් තියෙනවනේ මෙතන. ඉතින් ඒ නිසා මං හිතනවා මේ කෑම එක ගොඩක් රසවත් වෙයි කියලා. ඉතින් අපිට පුළුවන් නම් පුංචි ඉඩක් හරි තියෙනවා නම් මොනවා හරි පුංචි දෙයක් වවා ගන්න. ඒක ගෙදරට ප්‍රයෝජනවත් දෙයක් වුණොත් ඒ කාර්තිකයටත් වටිනාකමක් තියෙනවා. එතකොට අපිට වසවිස නැතුව අපේ කෑම වේල හදා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලටත් පුංචි හරි ඉඩක් තියෙනවා නම් මොනවා හරි චූටි දෙයක් වවන්න, අවමිරිස් පැලයක් හරි වවන්න පුළුවන් නම් ඒකත් වටිනවා. කරපිංච පැලයක් හරි ගෙදර හදා ගන්න ඒක ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් අද මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. දැන් මට රිදි වගේකුත් තියෙනවා දාන්න යන්න. ඉතින් මම ඒ රිදි ටිකක් දාන්න යන්නම් එහෙනම්. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්න. මෙච්චරලා මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරන්න කියලා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.